උඹලට ජීවිතයේ අත්දැකීම් ගන්න පුළුවන් චිට් එකක්. මම දැනගත්තේ දැන්. ඔන්න අහගන්න. ඔබ නිවැරදි පුද්ගලයා සමග විවාහ වුවහොත් සෑම දිනයක්ම වැලන්ටයින් දිනයකි. තේරෙනවනේ? nice. තේරෙනවා. තේරෙන්නේ නැත්නම් පන්තිලා 30ක් හම්බෙලා යන්නේ. යා පැහැදිලි කරයි ඔබට. ඔබ අලස පුද්ගලයෙකු සමග විවාහ වුවහොත් සෑම දිනයක්ම කම්කරු දිනයකි. කොහොමද ඒක? අර කට වහන් ඉනා වෙන්නේ. දන්නේ නැහැ වගේ හොර ගෙඩ්ඩා සේරම දැනගෙන. ඔබ ධනවත් පුද්ගලයෙකු සමග විවාහ වුවොත් සෑම දිනයක්ම අවුරුදු දිනයකි. සල්ලිකාරේ කරේ එල්ලෙන් try එකක් දෙන්න ඕන. ඔබ බොළඳ පුද්ගලයෙකු සමග විවාහ වුවොත් සෑම දිනයක්ම ළමා දිනයකි. ඇයි හුරතල් කරන්න බෑ? නේ සෙල්ලම් බඩුව අරන් යන්න ඕන. තඩි තේරනානේ? බයි කවන්න ඕන. තේරෙනවද තඩි? වදකාරයෝ. ඔබ වංචාකාරී පුද්ගලයෙකු සමග විවාහ වුවොත් සෑම දිනයක්ම අප්‍රේල් 1 වෙනිදාවකි. හරිනේ මොඩේක දවසනේ. හැමදාම ගොනා කරනවා. හොඳම වද නැවිලා තිනෝ යටින්. මොකක් කියලාද ඔබ හිතන්නේ? ඔබ විවාහ නොවුනොත් සෑම දිනයක්ම නිදහස් දිනයකි. 100ට කෝටියක් ඇත්ත. තේරෙනවද කැමරාමල්ලි? මොඩේක් වෙන්න බෑ කවදාවත් ජීවිතේ. වඳින්නේ නෑ මට දුක් විඳින්න බෑ වද කෙරුවත් හෙට මැරුණත් මං වඳින්නේ